අපි කවුරුත් දන්නවා මේ ලෝකේ තියෙනවා දෙපැත්තක්. මම මේක නිතර කියලා තියෙනවා මේ සීත, උෂ්ණ, අඳුර, ආලෝකය, දුර, ළඟ, දුක, සැප මේ වගේ දෙපැත්තක් තියෙනවානේ. මම හැමදාම මේක කියලා තියෙනවා. මේක ඉතින් මේක හරි වැදගත්. ඉතින් මේක තමයි ඉගෙන ගන්න ඕන දේ. අන්න ඒකයි මම මේක නැවත නැවත කියන්නේ. ඒ වගේම තියෙනවා මේ ලෝකේ මේ අවබෝධයක් තියෙනවා, නිවැරදි අවබෝධය, වැරදි අවබෝධය කියලා දෙකක් තියෙනවා. ඉතින් නිවැරදි අවබෝධය කියන්නේ බුදුන් වහන්සේගේ දහමට අනුව නම් සම්මා දිට්ඨිය තමයි නිවැරදි අවබෝධය. වැරදි අවබෝධය කියන්නේ මිත්‍යා දිට්ඨියට. ඉතින් අපි ඉන්නේ ලෝක සත්‍යය මේ මිත්‍යා දිට්ඨියේ මේ වැරදි අවබෝධයේ ඉන්න නිසා තමයි අපිට මේ ලෝකෙ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න බැරිව මේ වැරදි අවබෝධයේ තුල ඉඳගෙන අකුසල් රැස් කරමින් මේ සංසාර ගමනේ මේ විදිහට යන්න සිදුවලා තියෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කළේ මේ අවබෝධය නිවැරදි කරගන්න කියලා. මේ අපිට ලෝකයේ පිළිබඳව තියෙන්නේ වැරදි අවබෝධයක්. නිවැරදි අවබෝධයක් නෑ. ඒ වැරදි අවබෝධයේ තුල ඉන්න නිසා තමයි අපි මේ ඇති කරගන්නා කුසල් අකුසල් මේ සසර පැවැත්මට හේතුලා තියෙන්නේ. මේ මෙවින් මිදෙන්න අපි සම්මා දිට්ඨියටපත් වෙන්නේ. සම්මා දිට්ඨිය කියන එක ආර්ය ශ්‍රාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම. පළමුනි අවස්ථාව තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි අවබෝධය. සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ අල්ලාගෙන ඉන්නවා අපි සංයෝජන. ඒ කියන්නේ දස සංයෝජනයක් බුදුන් වහන්සේ දේශනා කරලා තිනවා. මේ දස සංයෝජනයේ තුලින් මේ සංයෝජන තුනක් ප්‍රහාරණය වීම තුළින් මේ සම්මා දිට්ඨියට කෙනෙක්පත් වෙනවා කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරේ. ඒ දස සංයෝජන ප්‍රධානම දේ තමයි මේ සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ සත්‍යයේ පුජ්‍යලයක් ඉන්නවා කියන එක. මේ සත්‍යයේ පුජ්‍යලයක් ඉන්නවා කියන දේ නැති වෙන්න නෑ. මේ සක්කාය දිට්ඨියේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන තමයි මේ නැති වෙන්නේ. මෙන්න මේ සංයෝජන තුන නැතිවීමෙන් කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ කියන්නේ නිවැරදි අවබෝධයටපත් වෙනවා. මේ ලෝකෙ පිළිබඳව අන්නේ පුජ්‍යතම අවබෝධ කරගන්න. ඒකට මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනම ප්‍රහාණය යන්නේ. ඒ කියන්නේ මේ සත්‍යයේ පුජ්‍යලයක් නෑ. බුදුන් වහන්සේ දේශනා කරනවා නිස්සත්ත්ව නිජීව ශූන්‍ය. මේ ලෝක ශූන්‍ය දියොක් මේ ලෝකේ සත්‍යයේ පුජ්‍යලයක් නෑ. නයිදං අත්තකතම් බිම්ම නයිදං පරකතං හේතුන් පරිසම්බුදං හේතු බංග නිරුද්ධති. මේ ලෝකේ සත්‍යයේ පුජ්‍යලයක් කවුරුත් මමවත් වෙන කෙනෙක්වත් මට කරන කෙනෙක්වත් නෑ. මේ ලෝකේ හේතුඵල ධමයක් කියලා තමයි බුදුන් වහන්සේ උගන්වන්නේ. ඉතින් මේ හේතුඵල ධම කියන දේ අවබෝධ කරගන්න බැරි වීම තමයි මේ වැරදි අවබෝධය කියන්නේ. ඉතින් ඒක නිසා තමයි අපිට සම්මා දිට්ඨියටපත් වීමට නොහැකි වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්මා දිට්ඨිය පිළිබඳව මම මේ ගොඩාක් දේශනවල මම දේශනා කරලා තියෙනවා. මේ අදත් ඉතින් මේ ගැන තමයි මම මේ කතා කරන්න අදහස් කරේ. මොකද මේ කෙනෙකුට මේ සංසාර ගමන කරවල කරන්න යම්කිසි සුගතියක ඉපදෙන්න ඕන. මේ ධර්මයේ පිළිබඳව මොනම අවබෝධයකටපත් වෙන්න සම්මා දිට්ඨියටපත් වෙන්න එපා. ඉතින් නිවැරදි අවබෝධයටපත් වෙන්න එපායි. අපි සම්මා දිට්ඨිය මොකක්ද කියලා මිත්‍යා දිට්ඨිය මොකක්ද කියලා මහා චත්තාර්ථ සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්ලා දෙන්නේ මේ සම්මා දිට්ඨියටපත් වූ කෙනෙක් තමයි දන්නේ මේ මිත්‍යා දිට්ඨිය මොකක්ද කියලා. දැන් අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තමයි. අපි මිත්‍යා දෘෂ්ටි හිටියට මොකද මේ ලෝක සත්‍යෝ හිතා ඉන්නේ අපි මේ ලෝකේ ඒ හරි දෙයක් හරි තැන තමයි ඉන්නේ හරි දේ තමයි මේ අවබෝධ කරගෙන ඉන්නේ කියන මේ පරමාර්ථයෙන් තමයි අපි කටයුතු කරන්නේ. නමුත් ඒක වැරදි. ඒක හරියට තේරෙන්නේ සම්මා දිට්ඨියටපත් වුණාට. සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ තමයි යාට තේරෙන්නේ මේ මම වැරදි අවබෝධයකින් මෙච්චර කාලයක් ඉඳලා තින්නේ කියලා. අර බුදුන් වහන්සේ මේ පෙන්වන මාගන්ධී සූත්‍රයේ පෙන්වන්නේ අර මාගන්ධී සූත්‍රයේ අර කිලිට දිගෑල්ලක් අරගෙන අර මේ අන්දෙක් අර මේ ඉන්නවා මේ පිරිසුදු දිගෑල්ලක් කියලා ඔහු හිතාන ඉන්නේ මේ පිරිසුදු දිගෑල්ලක් කියලා ඔහුට කියනවා කවුරුත් මේ කෙනෙක් ඉතින් ඒක පිරිසුදු දිගෑල්ලක් කියලා ඔහු හිතාගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් එයාගේ අර ඇස් පාදනවා. ඉතින් අර පවුලේ කට්ටිය එක්කවල මේ ඇස් ටික හොඳ කරනවා. ඇස් ටික හොඳ කරලා පස්සේ තමයි දකින්නේ මේ කිලිට දිගෑල්ලක් කියලා. ඒ වෙලාවට තමයි යට එරදි කැලේ එපා වෙන්නේ. මේ විදිහට තමයි ලෝක පිළිබඳවත් අපි ලෝක පිළිබඳවත් ඉන්නේ මේ වැරදි අවබෝධයක ඉන්නේ. ඒ වැරදි අවබෝධය නැති වුණොත් නිවැරදි අවබෝධයට පත් වෙන කෙනාට තමයි මේ ලෝකේ අතාරින්නේ. එතකන් ලෝකේ අතාරින්නේ. එතකන් මේ ලෝකේ අපි අල්ලාගෙන ඉන්නේ. මේ ලෝකේ අල්ලාගෙන ඉන්න ක්‍රමයක්
තමයි අපිට උපතින්ම මේ සංසාරයට වැටුණු දා ඉඳලම මේ ලෝකේ අල්ලා ගන්න ක්‍රමයක් අපිට හැදිලා තියෙනවා. අන්නේ ක්‍රමයේ තමයි නැති වෙන්න ඕනේ. දැන් බුදුන් වහන්සේ දේශනා කරනවානේ මේ අකුසල් කියනවා මම මේක කියලා තියෙනවා නිතර මේ අකුසල් වර්ග දෙකක් තියෙනවා. මේ උපන් අකුසල් හා නූපන් අකුසල් කියලා. ඉතින් මේ උපන් අකුසල් කියන දේවල් තමයි මේ සත්‍යයේ සසර පැවැත්ම මේ සකස් කරලා දෙන්නේ. අපිට මේ සංසාර ගමන යන්න වෙලා තියෙන්නේ මේ උපන් අකුසල නිසා. මේ අපි සංසාරට වැටෙන්නේ කවද? අන්න එදා වැටෙන කොටත් මේ උපන් අකුසල් එක්කම තමයි අපි මේ සසරට වැටෙන්නේ. අන්න එදා ඉඳලම තියෙනවා මේ උපන් අකුසල් කියලා. මිනිස්සු මේ අකුසල් පිළිබඳව වැරදි අවබෝධයක් තියෙන. ඇත්තට මිනිසුන් මේ අපි කරන හොරකම් කරන, ගේලම් කියන, පරිසු වචන කියන, මේ ස්ත්‍රී දූෂණය කරන, මත්පැන් බොන මේ වගේ වැරදි වැඩක් තියෙනවා සත්ත්ව ඝාතනේ. මේ වගේ දේවල් තමයි මේවත් මේවා තමයි අකුසල් කියලා හිතන්නේ. නමුත් මෙතන මේ දහම තුල බුදුන් වහන්සේ මෙන්න බලන්න මේ පෙන්නලා දෙන්නේ ඒක නෙවෙයි අකුසල් කියලා. ඒවත් අකුසල් තමයි. නමුත් මේ සසර පැවැත්මට හේතු වෙන අකුසල් ගැන තමයි බුදුන් වහන්සේ මෙතෙන්දි පෙන්නලා දෙන්නේ මේ උපන් අකුසල් කියලා. මේ උපන් අකුසල් වර්ග බුදුන් වහන්සේ පෙන්නලා තියෙන තුනක් පෙන්නලා තියෙනවා. ඒව තමයි කියන්නේ රාග, දේශ, මෝහ කියලා. මේ රාගයත්, දේශයත්, මොහයත් කියන දේ අපි ඉපදිනකොටම එන දෙයක්. මේ රාගය, දේශය කියන්නේ මේ ලෝකේට මේ ඇලෙන එකයි ගැටෙන එකයි. ඇලෙන එකයි ගැටෙන එකයි කියන්නේ දැන් අපි ඉපදුනාට පස්සේ මේ ඉපදුන දවසේ ඉඳලම මේ ලෝකෙට කැමැති අකමැති බවක් තියෙනවා. මේ අපේ තියෙනවනේ මේ ඉන්ද්‍රියන් තියෙනවනේ ඇස කන නාසය දිව ශරීර ස්පර්ශ. මේ ඉන්ද්‍රියන්ට ස්පර්ශ වෙන දේවල් තියෙනවා. මේ ස්පර්ශ වෙන දේවල් පිළිබඳ කැමැති අකමැති ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය නිසා තමයි කෙනෙකුට තණ්හාව කියන එක ඇති වෙන්නේ. තණ්හාව ඇති වෙන්නේ වෙන හේතුවක් නෑ. එතන තමයි තණ්හාව ඇති වෙන තැන. මේ ඇසින් කනින් නාසයෙන් දිවේ ශරීරේ මනසෙන් මේ ගන්න දේවල් අරමුණු තියෙනවනේ. මේවටනේ අපි කැමති වෙන්නේ. දැන් ආහාරයක් වුණත් අපි පොඩි දරුවෙක් ගන්නකො පොඩි දරුවා තුල වුණත් රාග දේශ මොහ තියෙනවා. තණ්හාවක් තියෙනවා. ඇලීම ගැටීම තියෙනවා. එයා තණ්හාව කියන දේ ඇති කර ගන්නවා. ඉපදිනකොටම මවගේ කිරි ටික බොනවා. මවගේ කිරි ටික තනියෙන් කිරි බොන අවස්ථාවේදී මොහුට ඒ රසයක් ඒ කිරි ඇති වෙනවා. එතන ඇලීමක් ඇති වෙනවා. ඒ ඇලීම තමයි තණ්හාව. එතනම පටන් ගන්නවා යාගේ තණ්හාව කියන එක. ඒක තමයි රාගය කියන්නේ. ඉතින් රාගේ ඒ දේශය කියනවා මේ ලෝකයේ අසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ස්පර්ශ මේ ලැබෙන දේවල් වල අපිට හොඳ නම් තමයි අපි ඒවට කැමති වෙන්නේ. නරක නම් ඒ පිළිබඳව අපිට ගැටීමක් ඇති වෙනවා. ඒ කියන්නේ මට මේ නරක දීපා හොඳ දෙයක් ඕන කියන ගැටීමක් ඇති වෙනවා. ඒකට තමයි දේශය කියන්නේ. ඊට අමතරව දේශ සහගත සිතුවිලි සත්‍යය තුළ ඇති වෙනවා. බුදුන් වහන්සේ දේශනා කළා තියෙන වෙනම සූත්‍රයක් දේශනා කළා තියෙනවා. මම මේ ගැන කීටක් තියෙනවා කාක චූපම සූත්‍රය කියලා. මේ කාක චූපම සූත්‍රයේ මේ දේශ පිළිබඳ හොඳ විස්තරයක් තියෙන සූත්‍රයක් තමයි මේ බුදුන් වහන්සේ මේ කාක චූපම සූත්‍රය දේශනා කරනවා. මේ මිනිසුන් කියලා දෙනවා. මෙන්න මේ විදිහට තමයි දේශේ කියන දේ මේ දේශේ කියන දේ මේක පොඩි දෙයක් නෙවෙයි. මේක හරියට හරිලා හිමාල පර්වතයේ වාගේ විශාල දෙයක් දේශේ කියන එක. එතකොට ඒක ඒ හිමාල පර්වතයේත් එක්ක කවුරු හරි මේ යනවා නම් සටනකට මේ හිමාල පර්වතය විනාශ කරන්නට කවුරු හරි බලාපොරොත්තු වෙන්නේ අර හිමාල පර්වතයේ තියෙන වැලිකටයක් ගන්න තමයි අපේ බුදුන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ. දැන් බුදුන් වහන්සේ එක් අවස්ථාවකදී පෙන්වනවා මේ කෙනෙක් මේ ගංගාණන් ගඟ කියන ගඟ මහා විශාල ගඟනේ. මේ ගඟ මේ මම මේක රත් කරනවා කියලා පන්දමක් අරගෙන යනවා. පොඩි පන්දමක් අරගෙන යනවා. මම මේ ගංගාණන් ගඟේ වතුර රත් කරනවා කියලා. ඉතින් බුදුන් වහන්සේ අහනවා මේක කරන්න පුළුවන්ද කියලා. මේක කිසිසේත් කරන්න බෑ. මෙන්න මේ විදිහට තමයි මේ දේශ කෙනෙක් මේ දේශේ මේ තරම් මේ වාගේ දෙයක් විශාල දෙයක්. ඒ නිසා ඒ දේශය වාගේ දේවල් ඇති වුණාම අපි කරන්න හොඳම දේ තමයි එතනින් අයින් වෙන එක කරන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඒක තමයි හොඳම දේ. දේශ කරන්න එපා. දැන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කාක චූපම සූත්‍රයේ මිනිසුන් අපිට මේ විදිහට මේ වචන කියනකොට ඒවා කලටත් අකලටත් අපිට කියනවා. සත්‍ය වචනිනුත් අසත්‍ය වචනිනුත් මිනිස්සු කියනවා. මොලොක් වචනිනුත් දරුණු වචනිනුත් මිනිස්සු කියනවා. යහපත ඇති කරන වචනිනුත් අයහපත කරන වචනිනුත් මිනිස්සු අපිට වචන කියනවා. මෙස් සිතුනුත් දේශ සිතුනුත් අපිට මේ මිනිස්සු වචන කියනකොට කියනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී බුදුන් වහන්සේ දේශනා කරනවා එතකොට පින්වත් මහණෙනි ඔබ මේ විදිහටයි හික්මිය යුත්තේ. මාගේ සිත වෙනස් කරන්නේ නැහැ. මම පාපී වචන කියන්නේ නැහැ. මා හිතානුකම්පීව ඉන්නවා දේශෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා. ඉතින් මෙන්න මේ වගේ බුදුන් වහන්සේගේ මේ දේශනා තියෙනවානේ මේ දේශනාවල් තියෙන උපදෙස් තියෙනවානේ. මේවා මේ කණින් අහලා මේ කණින් පිට කරන්න එපා. මේ වගේ මේ උපදේශයක් අපි ඉගෙන ගත්තා නම් දැනගත්තා නම් ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් තමුන්ට ඒ වගේ දේශයක් ඒ වගේ දෙයක් ඇති වුණාම දැන් මේ කකුචුකුන් සූත්‍රයේ තව තැනක පෙන්නනවා බුදුන් වහන්සේ අවසානයේ පෙන්නනවා මිනිස්සෙක්ව දෙන්නෙක් එක්කහ වෙලා කීයකින් දෙකට කපනවා. ඒ කීයකින් දෙකට කපන වෙලාවේ හරි අර මිනිස්සු දෙන්නා කෙරෙහි මේ දේශයක් ඇති කරගන්න එපා කියනවා.
ඒ ද්වේෂයක් ඇති කරගත්තාම එතන තමුන් බලවත් අකුසලයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මිනිහෙක් මාව දෙකට කපනකොටත් මා ඒ කෙනා කරේ තරහක් ඇති කරගන්න නැත්නම් ඉතින් මට තරහක් ඇති කරගන්න දෙයක් තව ලෝකේ තියෙනවද? දැන් බලන්න මේ අපි අශෝක අධිරාජ්‍යය ගන්නවා. අශෝක අධිරාජ්‍යය ගත්තාම අශෝක අධිරාජ්‍යය ගොඩාක් ඉතින් මේ 84000 ධර්මස්කන්ධ වල මේ විහෙර විහාර කරලා බොහෝම පිං රැස් කරගත්තු කෙනෙක්නේ. ඉතින් ඒ කෙනාට එයාට මොකද උනේ බලන්න අවසානයේ තිරිසං ආත්මයකට යන්න ඕනේ. ඇයි එහෙම උනේ? ඒ උනේ දේශේ නිසා බලන්න අර අවසාන මොහොතේ අර රජතුමා අර මේ යහන් ගැබේ ඉන්න වෙලාවේ අර මේ ඔව් ඊටමත් වයෝවෘද්ධ අවස්ථාවකට මරණාසන්න අවස්ථාවේ ඒ වෙලාවේ හිටියේ. ඒ වෙලාවේ අර පවන් හලනකොට අර පවන් හලන පවන් අත්තර ඇඟේ රජ්ජුරුවන්නේ වැදිනවා. වැදින වෙලාවේදී අර 16ක් අතින් තව වදින්නේ. ඒ වෙලාවේදී රජ්ජුරුව දැඩි කෝපයකටපත් වෙනවානේ. ඉතින් ඒ කෝපෙත් එක්කම තමයි ඇමිලිය යන්නේ. ඒ නිසා තමයි සතර පායට මේ තිරිසං ආප්පේ මේකට යන්න තියෙන්නේ. ඉතින් දේශය කියන්නේ අන්න ඒ වගේ බලගතු දෙයක්. ඉතින් ඒ වගේ දෙයක්. ඉතින් ඊබුවා ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ගංග ඒ වගේ. ඒ වගේ ඊබුවා මේ ඊවත් එක සටන් කරන්න එපා. ඒ වගේ දේවල් ඇති වෙච්චාම ඒ වගේ දේවල් වලින් අපි ඈත් වෙන්න ඕනේ. ඒව තමයි කරන්නේ බුදුන් වහන්සේගේ ඒ උපදේශ. ඒ බුදුන් වහන්සේගේ ඒ වචන ඒවා ඒ විදිහමයි. මම බුදුන් වහන්සේ ගැන මේ දහම ගැන දේශනා කරද්දී මේ දහම කාලික නෑ. මේක අකාලික දහමක්. අකාලිකයි කියන්නේ මේක ඒ බුදුන් වහන්සේගේ අවුරුදු 2500ට කලින් මේ විදිහයි මේ කාලේ මේ විදිහයි එහෙම කාටවත් කියන්න බෑ. ඒ 2500ට බුදුන් වහන්සේ දේශනා කරපු ඒ විනය නීති රීති යන ඒවා තියෙනවනේ. ඒ දේවල්ම තමයි ඉතින් අදත්තා. ඒව කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒව ඒ විදිහටම. ඒ කියන්නේ මේ සතර ගමන කෙලවර කරන්න නිවන් දකින්න ඒ දහම ඒ විදිහටම තමයි ඒව වෙනස් වෙන්නේ නෑ. ඉතින් ඒ කාලේ එහෙමයි මේ කාලේ මෙහෙම මම දැක්කර මේ ළඟදී කෙනෙක් මම දැක්කා මේ හාඳුනමකට මේ දෙනම පූජා කරන රත්තරණින් හදපු වටාපොතක්. මම දැක්ක දෙයක් ඒක. ඉතින් මම ඉතින් ඒ වෙලාවේ කල්පනා කරා ඉතින් ඒ රාන්තිදී මිනිමැණික් කහවණු ඉතින් ඒවා මේ බාර ගන්නත් භික්ෂුණු හතර කොමඩත් තහනන්නේ ඉතින් සතර අපායන දෙයක් නේ ඉතින්. ඒක පූජා කිරීමත් ඒ වගේම තහනන් දෙයක් ඉතින් අකුසල දෙයක් ඉතින්. ඉතින් ඒ වගේ දෙයක් කරනවා. ඒක බුදුන් වහන්සේගේ මේක උගන්ලා තියෙනවානේ මේ වගේ දේවල් අකුසල් කියලා. ඉතින් ඒ අකුසල් කියන්නේ ඉතින් අර බුදුන් වහන්සේගේ අර වචනේට හරි ගරු කරන්නේ ඉතින්. ඒ කෙනා දැනගන්නේ බුදුන් වහන්සේගේ වචනටවත් ගරු කරේ නෑ. ඉතින් ඒ කීපු දේ ඒ කට්ටි ගානකටවත් ගත්තේ නෑනේ. අද මේ ධර්මයේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් මේ අකුසල් දේවල් මම මේ පසුගිය දේශනාවල කියලා තියෙන මේ සම්ප්‍රප්පලාප කියන එක, බොරු කියන එක, කේලම් කියන එක, මත්පැන් බොන එක, පරිත්‍රි සේවන මේවා ඉතින් කොච්චර එපා කිව්වද මිනිස්සු ගානකටවත් මේ බුදුන් වහන්සේගේ වචනේ ඊටවත් සලකන්නේ නැතිව කරනවානේ. ඉතින් මේ ධර්ම පිළිබඳ එච්චර ලොකු විශ්වාසයක් මේ අපාය යනවා, දිව්‍ය ලෝක යනවා, මරණයෙන් පස්සේ ඉපදිනවා එහෙම දේවක්වත් නෑනේ. ඉතින් එහෙම දෙයක් හිතන්නේ කියන්නේ අර ඉන්දියාවේ තිබුණ අපි දෘෂ්ටිවාදයක් තියෙනවා. අපි දන්නවා උච්ඡේදවාදීන්මුත් එහෙම තමයි. උච්ඡේදවාදීන් කියන කට්ටිය ඉතින් නැවත උපතක් නැති මෙච්චරයි තමයි කියලා තමයි හිතුවේ. ඉතින් ඒ වගේ හිතන කට්ටිය තමයි ඉතින් ඕ වගේ දේවල් වෙන්නේ. නමුත් ඒ වගේ දේවල් තුලින් අකුසල සිද්ධලා ඒ මිනිස්සුන් මේ සතර පාය යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් කරන්න එපා. ඉතින් මේ බුදුරණන් වහන්සේ මේ දෙන උපදෙස් මේ විදිහට පිළිපදින්න මේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ දේවල් හොඳට මතක තියාගන්න මේ කියන දේවල්. දැන් අපි දැන් කතා කරන්න ගියේ මේ සම්මාදිට්ඨිය පිළිබඳ මේ ඒ මාතෘකාවක් දැන් මේ පැත්තකට ගියා. ඉතින් අපි සම්මාදිට්ඨියටපත් වෙන්නේ ඉතින් මේ ලෝකෙ පිළිබඳව නිවැරදි අවබෝධයක් මේ ලබා ගන්න. ඉතින් සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේ ඉතින් මේ ලෝකේ මේ සත්‍ය පුජ්‍යලයක් නැහැ. මේ සත්‍ය පුජ්‍යලයක් නැහැ කියන අවබෝධය ඇති කරගන්න. මේක අවබෝධය ඇති කරගන්න. මම මේ ගැන ගොඩක් දේශනා කරා. ඒ හින්දා මම ඒ කරුණු නැවත කියන්නේ නැහැ. ඒවා දැන් ඕගොල්ලන් මේ සම්මාදිට්ඨිය පිළිබඳ ගොඩක් ආબોධයක් ඇති. මොකද මම හැම වෙලාවම කෙනෙකුට දහම දේශනා කරනවා නම් දේශනා කරන්න ඕනේ ඇත්තෙම ඒ කෙනා සම්මාදිට්ඨියට තල් වෙන විදිහට තමයි දේශනා කරන්න ඕනේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නම කෙනෙකුට එතෙන්ද තමයි තල්ලු කරන්න ඕනේ. ඒ ධර්ම දේශනා කරනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ අවබෝධය තමයි සම්මාදිට්ඨියටපත් වෙන විදිහට මේ ලෝකෙ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති වෙන්නේ. දේවල් තමයි අපි කියන්න ඕනේ. ඒ වගේ තමයි අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි දේශනා කරන්න ඕනේ. ඉතින් දහම තුළ වෙන කතාන්තරේ මේ අනන්තවත් තියෙන ඉතින් ඒව තේරුමක් නැහැ. ඒව අවබෝධ කරගන්න බෑ. මම නිතරම කරලා තියෙන මම ඉතින් හැමදාම දේශනා මගේ ධර්ම දේශනා තුළ තියෙන මම නිවන අරමුණු කරගෙනම තමයි ඒ කියන්නේ මාර්ගඵලයකට පැත් වෙන්නම එහෙම දෙයක් බලාපොරොත්තු වීම තමයි මේ ධර්ම දේශනා කරන්නේ. මගේ ධර්ම දේශනා තුළ ඒ වගේ දේවල් තියෙන්නේ මේ වෙනත් දේවල් නෑ. කාලීන ධර්ම දේශනා හෝ වෙනත් කතාන්තර මිනිසුන්ට ආස හිතන දේවල්, ඒ බොරු දේවල් මිනිසුන් හිනා වෙන දේවල් එහෙම දේවල් නෑ. මේ සසරේ බිය පිළිබඳව දන්නා කෙනෙක් එහෙම දේවල් කවදාවත් කියන්නේ නෑ. මේ සංසාරය කියන්නේ මොනතරම් දෙයක්ද කියලා දැකපු මිනිහෙක්. මම අර ශ්‍රද්ධාව ගැන මේ කලින්
දේශනාවේදී කියලානේ මේ ශ්‍රද්ධාව කියන දේ ඇති කරගන්න තරම් අනන්තවත් අද මේ ලෝකේ දේවල් තියෙනවානේ ශ්‍රද්ධාව ඇති කරගන්න. අපි දැන් අර මම බලන අන්තර්ජාලය තුල තියෙනවා අර සත්‍යෙක් බලන්න අර හරකෙක් වගේ මම දැකලා තියෙන දේවල් මම කියලා තියෙනවා. ඉතින් මේ හරකා ඉන්නකොට අර සිංහයෝ කොටි වගේ ඇවිල්ලා අර සතාව අල්ලාගෙන අර එකගේ අර තැන් තැන් වලින් ශරීරයේ කෑලි කඩ අමුමෙම කනවානේ. ඉතින් අර මැරෙන කම්මර සතා කනවා. ඉතින් බලන්න සතාට ලැබෙන වේදනාව සුළු පඩුද කියලා හිතන්න කොහොම වේදනාවකට සතාපත් වේද කියලා. ඒකට එහෙමපත් වෙන්න නම් ඒ සතා අතින් මොනතරම් අකුසලයක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා කල්පනා කරන්නකෝ. ඒකට මෙහෙමනම් සංසාරේ. ඒකට මටත් මේ ටික වෙනවා නම් නිකන් හිතන්න මගේ කූඹියක් කරනකොට මధుරයක් කරනකොට මට තියෙන වේදනාව කොච්චරද කියලා බලන්නකෝ. ඒකට අද ඒ වගේ දේවල් අනන්තවත්. සත්තු මරණ ඝාතනය කරන දේවල් අන්තර්ජාලය තුල බලන්න මේ වගේ දේවල් මොන තරම් තියෙනවද මට මේ දේ උරුම වෙන්නේ මේ අන්ධයෝ කොරු බීරියෝ වෙලා මේ තිරසං ලෝකවල වල මේ වගේ ස්පිතාල වල ගිහිල්ලා බලන්න මේ මිනිස්සු විඳින දුක් කන්දරාවල් මේ ලෝකෙ දිහා බලන්න මේ යුද බියත් එක්ක තියෙන මේ ලෝකෙ සිද්ධ වෙන දේවලුත් එක්ක මේ මිනිස්සුන් උරවලා තියෙන දුක් දේවල් බලන කොච්චර දුකකට මිනිස්සු ලෝකෙ පත්‍ර තියනවාද කියලා බලන්න. මේ වගේ දේවල් දකිනකොට කෙනෙකුට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අනේ මට මේ වගේ දෙයක් ඇති වෙනවා. අර තිරසං බල්ලෙක් කරේ බර්බරි බෙල්ඩියක් කරේ අපි පාරේ ඇතින් අර ඉතාම දුකට පත්ලා ලෙඩ දුකට පත්ලා තුවාලලා ඉතින් අර පාරේ ගමන් කරනකොට ඉතින් අපි ඒව දකිනකොට අර තේරුම් ගන්න අවබෝධ කරගන්න අනේ මටත් මේ දේ උරුමන මාත් මෙහෙ මිදලා තියෙන මටත් මේ දේ වෙනවා නම් අර බුදුන් වහන්සේ අර සිද්ධාර්ථ කුමාරයාට සතර පෙනුම් නිමිති දැකලා ඉතින් සද්ධාමක් උපදගත්තානේ මේක නම් මේ ලෝකේ මේකේ මෙතන ඉන්න බෑ මෙතන භයානකකමක් තියෙන්නේ මේකේ නිදහස් වෙන්නේ කියලා මම අර පණිවිඩකරුවෝ දෙන්නෙක් ගැන දේශනා කළා තියෙනවා දහමේ දේවදූතයා පිළිබඳව ඒ දේවදූතයා කියන්නේ ඒකට තමයි දේවදූතයා කියන්නේ මිනිසුන්ට ඒ වගේ දුක් දේවල් පෙන්නනවා දකින්නවා මගේ ඇස් දෙකට පෙන්නනවා පෙන්නපුවම ඉතින් මම සද්ධාාවක් උපදවා ගන්න ඒ දේ දැකලා අනේ මේ මිනිහට මේ තීර්ථනාට මේ දේ සිද්ධ වෙලා තියෙනවා ඉතින් මටත් මේ දේවල් ජීවිතේ හිතෙත් විඳින්න වෙන්නේ හින්දා මම මේකෙන් කොහොම නිදහස් වෙන්නේ නේද මට මේ සංසාරයෙන් නිදහස් වෙන්න මේ මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ මේ දහම ලැබෙන්නේ නැහැ අනේ මට දැන් මේ දේ ලැබිලා තියෙනවා නේද මම තව ටික කාලයයි නේද අවුරුදු කීයද මම තව ජීවත් වෙන්නේ ඒ ජීවිතේන කාලේ මම මිය ගියොත් මට මේ දේ කරගන්න බෑනේ එහෙනම් මම මියන්න කලින් මම මේ තාමත් ඉක්මනින් මේ ගෙවල් දරුවල් හදනවා මිනිස්සු ගොඩ නැගිලා හදනවා බඩු මුට්ටු ගන්නවා පෞල් ජීවිත ගත කරනවා මේවා හිස් දේවල් මේවා වැඩකට නැද්ද අපි මේවා කිසි ප්‍රයෝජනයක් නැහැ මේක අවුරුදු උපන්දානලා අවුරුදු 80ක් තික මිනිහෙක් විඳින අර දුකක් තියෙන්නේ මෙතන මේ දුකක් විඳලා මේ කුණු කයක් අරගෙන මේක අන්තිමට කුණු කය මේ පුච්චලා වලලා දානවා ඉතින් මේ කුණු කයක් මේ අවුරුදු 80ක් විතර කාලයක් මේ දේවල් ලබන්න මේ ලෞකික දේවල් ජීවිතේ ලබන්න ඉතින් දුකක් විඳින්නේ ඒ ලැබෙන දෙයක් නෑ ඒව ලැබෙන්නේ කුසල ලැබෙනවා කර්ම ලැබෙනවා ඉතින් නැවත උපතකට යන්න තමයි ඒ දේවල් තුලින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි වාහනයක් ගත්තාම පේනවා වාහනයක රියදුරු මහතා ඉන්න වාහනේ තිනවා. ඉතින් ඒකේ යංගට වේගයක් තියෙනවනේ. දැකලා තියෙනවනේ. ඉතින් ඒ වේගය කියන එක පෙන්වන්න බෑනේ. දැන් වාහනේ ප්‍රධාන දේ වේගය. වේගයක් කියන එක පෙන්වන්න පුළුවන්. නමුත් වේගය කියන එක නෑ කියන්නත් බෑ. තියෙනවා කියන්නත් බෑ. ඒක තමයි හේතුඵල ධර්මයක්. ඒකේ තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඇතයි කියන්නත් බෑ නැතයි කියන්නත් බෑ. ඒ විදිහට තමයි ඒක හැදලා තියෙන්නේ. ඒකේ ඒ වේගය කියන එක කාටවත් කියන්න පුළුවන් මේ වාහනේ කිලෝමීටර් 1000ක් දුර තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒක පෙන්වන්න බෑනේ. මේ වේගය පෙන්වන්න බෑනේ. මෙතෙන් තියෙන වාහනේ තව තැනක තියෙනවා කියලා පේනවා. තව තැනක තියෙන වාහනේ තව තැනක තියෙනවා කියලා පේනවා. ඒ වගේ වේගය පෙන්වන්න පුළුවන්. මේ වගේ තමයි අපේ ජීවිතේ මේ සිත කියන එකත් ඒව තමයි. මම සිත ගැන කියලා තියෙනවා. සිතක් නැත්තම් ලෝකේ නෑ. සිත නැති වෙච්ච ගමන් ඒකනේ මේ කුණු කයවල් මිනිස්සු පුච්චලා වලලා දාන්නේ. සිත තමයි ලෝකේ කියන්නේ. ඒ ලෝකේ ඉතින් ඉවරන මම මේ සිතත් ඒ වගේ. මේ චිත්ත වීති ගැන මම කියලා තියෙනවා. මේ චිත්ත වීතිතර කියලා තියෙනවා. බලුත් දෙක මම කියලා තියෙනවා. දන ටික කියලා අග ටිකක් තියෙනවා. දනවලදී පත් වෙනවා. රිනවලදී නිවනවා. මේක තමත් වේගය සිද්ධ වෙන නිසා තමයි බැලුබෙක් මේ විදිහට පත්වලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ සිත ඊට වැඩි වේගයකින් දුවන දෙයක්. මේ සිතත් මේ වගේ වේගයකින් දුවන දෙයක්. ඉතින් ඒකත් ඒකේ තියෙන්නේ වාහනේ වේගයට වැඩි ලොකු වේගයක් තමයි සිතේ තියෙන්නේ. ඉතින් ඒකත් මේ වේගයෙන් අවුරුදු 80ක් විතර දුවනවා. අවුරුදු 80ක් විතර මේ කුණු කයක් පුත් කරේ තියාගෙන දුවනවා. මේ කුණු කයක් බදාගෙන කුණු කයක් අල්ලාගෙන මේ කුණු කයකුත් අරගෙන මේක අද බිම තියන්න කියලා බුදුන් වහන්සේ කිව්වා. මේක බිම තියන්න නැත්නම් මේකත් අරගෙන දුවනවා. දුවල ගිහලා මේක තණ්හාව උපදවාගෙන මේකට තියෙන තණ්හාව නැති වෙන්නේ මේ කුණු කයට. කවදාවත් මරණසන්නමත්තාව වෙන මිනිහෙක්ගේ ඇස පිනවන්න කන පිනවන්න දිව පිනවන්න තියෙන ආසාව මේවා නැති වෙන්නේ නෑනේ. ඒක නැති වෙන්නේ. ඒකට කැමැති. ඒ විදිහ ඒ තණ්හාව එසේ කරලා නෑ. ඒ නිසා යාටින් ලබන ආත්මෙ ගිහිලා අර වගේ කුණු කයක් ආයිති වෙනවා. ඒ කුණු කය මේ මිනිස්සෙක් වෙන්න පුළුවන්, ත්‍රිසනෙක් වෙන්න පුළුවන්, ප්‍රේතයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දේවල් පිළිබඳව අපි තුල මේ වගේ දේවල් දැකීම පිළිබඳව මේ දහම ඇසීම පිළිබඳව ඉතින් ශ්‍රද්ධාවක් උපදින්නේ. ඉතින් ශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ. ඉතින් මම ශ්‍රද්ධාව පිළිබඳව මම අර පහුගිය දේශනේදී කරන්නේ ඉතින් අර මං කිව්වේ අර නට ගාමිණීගේ සූත්‍රය. ඉතින් අර ඒ ගාමිණී ඒ කියන එක්කෙනාගේ පවුලේ කලාකාරයෝ ඉන්නවා. ඉතින් කලාකාරයෝ නිසා ඒ කට්ටිය හිටියේ කලාව කියන්නේ හොඳ දෙයක්. ඒක කරපුවාම දුගතිය උපදිනවා කියලා ඉතින් මට තියෙන වැරදි අවබෝධයක්. ඉතින් බුදුන් වහන්සේ පෙන්ලා දුන්නා නෑ. ඒක නේ වෙන්න ඕනේ.
ගාමිණී මේ සත්‍යයේ සත්‍යයට ඉන්න සතුරු තුන්දෙනෙක්. කවුද ඒ සතුරු තුන්දෙනා? මේ රාග දේශ මොහ කියන්නේ මේ රාගය දේශය මොහ කියන්නේ මේ මුලාවත් රාගය දේශයත් මේ ඇලීමත් ගැටීමත් කියන දේ නිසා තමයි මේ සතර පැවැත්ම තියෙන්නේ. අපි රාග දේශ මොහ යෙන් ඇලෙන දේවල් අපි ජීවිතේ කරනවා නම් ඒක අපේ ඒකේ පැවැත්ම තියෙන්නේ. අපි ඇලෙනවා නම් ගැටෙනවා නම් එතන තණ්හාව උපදිනවා. බුදුන් වහන්සේ දේශනා කරන ඇලීම ගැටීම කියන්නේ ඒකයි. අර කුඩා දරුවා වුණත් අර ගිරිටි උරණ වෙලාවේ තණ්හාවක් උපදිනවා. ඒ තණ්හාව උපදිනකොට ඒ තණ්හාව දෙන්නේ රාග ද්වේෂ මෝහ නිසා. ඒක තමයි ඵලය. තණ්හාව තමයි ඵලය. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි රාග ද්වේෂ මෝහ. ඒක තමයි හේතුඵල ධමයක්. ඉතින් මේකේ මේ හේතුවත් ඵලයක් නැති කරන තමයි බුදුන් වහන්සේ දේශනා කරන සමත සහ විදර්ශනා කියලා භාවනා දෙකක් දේශනා කරන්නේ. මේ සමත භාවනාව තුළින් අර තණ්හාව පාලනය කරන්න පුළුවන්. මේ සමතේ නිසා තණ්හාව ඇති නොවන ආකාරයෙන් මේක පාලනය කරන්න පුළුවන්. නමුත් ඒක පාලනය කරාට ඒක ඇති වෙන ක්‍රමයක් තියෙනවනේ, ඇති වෙන හේතුවක් තියෙනවනේ. රාග දේශ මොහ කියන දේ ඇති වෙන්න හේතුවක් තියෙනවා. ඒක නැති කරන්න තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ විදර්ශනා භාවනාව. ඉතින් අර සමත භාවනාව තුලින් තණ්හාව නැති කරනවා. සත්‍යයයි මේ දුකට මේ විදිහට මේ සතර ගමන යන්න හේතුව තියෙන්නේ මේ තණ්හාවත් අවිද්‍යාවත් කියන දේ නිසා. මේ තණ්හාවත් අවිද්‍යාවත් නැති වෙන්නේ මේ සමතයත් විදර්ශනාවල. දැන් සමතෙන් අර විදිහට තණ්හාව නැති කරලා විදර්ශනා භාවනාව තුලින් අර විදිහට මේ තණ්හාව ඇති වෙන්න හේතු වුණා රාග ද්වේෂ මොහ නැති කරගන්න. මේ විදිහට තමයි මේක තමයි සිද්ධ වෙන්නේ. මේ විදිහට සිද්ධ වෙන්න මේ ලෝකේ පිළිබඳව මේ සම්මා දිට්ඨියට මේ නිවැරදි අවබෝධයක් මේ ලෝකේ පිළිබඳව ඇති කරගන්න. ඉතින් අපි සත්‍යය තුළ තියෙන ඉතින් මේක පිළිබඳව ලෝකේ පිළිබඳව